ඔයා අලුතින් නිර්මාණ කරන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයාගේ නිර්මාණය පේටන්ට් බලපත්‍රයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මම මගේ නිර්මාණය කොහොමද මුළු ලෝකෙටම අයිතිය ගන්න පුළුවන් විදිහේ පේටන්ට් එකක් දාන්නේ. එහෙම නැත්නම් වර්ල්ඩ් පේටන්ට් එකක් ගන්න කොහොමද කියලා. අද අපි කතා කරන්න යන්නේ නවනිපැයම් කරුවන්ගේ එහෙම නැත්නම් පර්යේෂකයන්ගේ එහෙම නැත්නම් අලුතින් ඕනම දෙයක් කරන නිර්මාණකරුවන්ගේ තියෙන වැරදි මතයක්. ඒ කියන්නේ මේ වර්ල්ඩ් පේටන්ට් ගැන තියෙන වැරදි මතයක් ගැන. ඉතින් පළවෙනිම දේ තමයි මෙහෙම වර්ල්ඩ් පේටන්ට් කියලා දෙයක් නැහැ. මොකද හේතුව අපිට පේටන්ට් එකක් ගන්න නම් අපි අනිවාර්යයෙන්ම ඒ රටේ ගිහිල්ලා පේටන්ට් එකක් ඇප්ලයි කරන්න ඕනේ. ඒ කියන්නේ පේටන්ට් කියන්නේ ටෙරිටෝරියල්. ඒ කියන්නේ ඔයාට පේටන්ට් රයිට් එක හම්බෙන්නේ ඔයා ඒ ඇප්ලයි කරන රටේ විතරයි. ඉතින් ඔයාට ශ්‍රී ලංකාවේ ඕන නම් ඔයා ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ කාර්යාලය කියලා පේටන්ට් එකක් අයදුම් කරන්න ඕන. ඔයාට ඉන්දියාවේ ඕන නම් ඔයා ඉන්දියාවේ බුද්ධිමය දේපළ කාර්යාලය කියලා පේටන්ට් එකක් අයදුම් කරන්න ඕන. මේ විදිහට එක් එක් රටවල් වල තියෙන බුද්ධිමය දේපළ කාර්යාලවල තමයි ඔයා පේටන්ට් ගන්න ඕන නම් අයදුම් කරන්න ඕන. මොකද සමහර නවනිපැයම් කරුවන්ගේ නිර්මාණ තියෙනවා. ඒක ශ්‍රී ලංකාවෙන් එහාට ගිහිල්ලා එහෙම නැත්නම් එක්ස්පෝර්ට් මට්ටමට එනකන් ගෙනියන්න පුළුවන් හොඳ නිර්මාණ. ඉතින් මේ නිර්මාණ එක්ස්පෝර්ට් කරන්න නම් ඒ කියන්නේ වෙන රටවල් වලට ගෙනියන්න නම් ඔයාට අනිවාර්යෙන් ඒ රටවල් වලත් පේටන්ට් රයිට් එකක් තියෙනවා. ඉතින් ඔයාට හිතෙන්න පුළුවන් ලෝකෙටම පේටන්ට් එකක් ගන්න නැතුව මම කොහොමද ඒක කරන්නේ කියලා. ඉතින් ඔයාලට ඒ දේ කරන්න ආකාර දෙකක් තියෙනවා. පළවෙනි ආකාරය තමයි පැරිස් කන්වෙන්ෂන් කියන්නේ. පැරිස් කන්වෙන්ෂන් එහෙම නැත්නම් පැරිස් සම්මුතිය යටතේ ඔයාට පුළුවන් තමන්ගේ රටේ එහෙම නැත්නම් ඔයා ශ්‍රී ලංකාවේ නිර්මාණයක් කළා ශ්‍රී ලංකාවේ පේටන්ට් එක අයදුම් කරපු දවසේ ඉඳන් අවුරුද්දක් ඇතුළත අනිවාර්යෙන් අවුරුද්දක් ඇතුළත ඔයා අනිත් රටවල් වල පේටන්ට් ඇප්ලයි කරන්න ඕන. උදාහරණයක් විදිහට ඔයාගේ නිර්මාණය ඔයා හිතනවා නම් ඔයාගේ කස්ටමර්ස්ලා එහෙම නැත්නම් පාරිභෝගිකයන් ඉන්දියාවේ, ජපානයේ සහ ඇමරිකාවේ ඉන්නවා කියලා ඔයා ලංකාවේ පේටන්ට් එක ඇප්ලයි කරලා මාස 12ක් ඇතුළත ඔයා ඒ රටවල් තුනේ පේටන්ට් ඇප්ලයි කරන්න ඕන. එහෙම වුණොත් ඔයාට ඒ රටවල් තුනෙත් පේටන්ට් එක ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේක තමයි සරලවම පැරිස් කන්වෙන්ෂන් එක කියන්නේ. ඉතින් ඔයාගේ රටේ පේටන්ට් එක ඇප්ලයි කරලා ඒ ඇප්ලයි කරපු දවස් ඉඳන් අවුරුද්දක් ඇතුළත වෙන රටවල් වල පේටන්ට් ඇප්ලයි කරන එක. ඉතින් දෙවෙනි ක්‍රමය තමයි PCT කියන්නේ. PCT කියන්නේ Patent Cooperation Treaty. මේ PCT කියන සම්මුතිය නියාමනය කරන්නේ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය. කියන්නේ World Intellectual Property Office. අපි කෙටියෙන් හඳුන්වනවා WIPO කියලා. ඉතින් මේකෙන් තමයි ඔයාලට ඉන්ටර්නැෂනල් පේටන්ට් එකක් එහෙම නැත්නම් ජාත්‍යන්තර විදියේ පේටන්ට් එකකට අවශ්‍ය විදියේ පහසුකම් සලසන්නේ. අපි අර පැරිස් කන්වෙන්ෂන් එකේ කතා කරා වගේ ඒ දේම ඊටමත් ලේසි විදියකට කරන විදියක් තමයි PCT කියලා කියන්නේ. ඉතින් PCT ඇප්ලිකේෂන් එකක් ඔයාගේ ඉන්වෙන්ෂන් එකට ඔයා ගන්න හදනවා නම් එතනදිත් ඔයා අවුරුද්දක් ඇතුළත PCT ඇප්ලිකේෂන් එක ෆයිල් කරන්න ඕන. ඒ කියන්නේ අයදුම් කරන්න ඕන. හැබැයි ඊට පස්සේ මාස 30ක් තියෙනවා ඔයාට අවශ්‍ය වෙන රටවල් වලට යන්න. ඒ කියන්නේ දැන් ඔයාගේ අර කලින් අපි ගත්ත උදාහරණය වගේම ජපානය, ඉන්දියාව, ඇමරිකාවේ ඔයාට පේටන්ට් කරන්න ඕන. ඉතින් ඉස්සෙල්ලම ඔයා ලංකාවේ පේටන්ට් එක අයදුම් කරනවා. අයදුම් කරපු දවසේ ඉඳන් මාස 12ක් ඇතුළත PCT එක අයදුම් කරනවා. ඉතින් PCT එක අයදුම් කරලා ඔයාට මාස 30ක් තියෙනවා ජපානය, ඉන්දියාව, ඇමරිකාව ඒ කියන රටවල් තුනට යන්න. මේකෙදි තියෙන වැදගත්ම දෙයක් තමයි ඔයාට ඔයාගේ ඩිසිෂන් එක ගන්න. ඒ කියන්නේ ඔයාගේ තීරණය ගන්න. මේ රටවල් වලට මම යනවද නැද්ද කියන තීරණය ගන්න මාස 30ක කාලයක් තියෙනවා. කලින් ක්‍රමේදී ඔයාට තිබුණේ මාස 12යි. ඉතින් මාස 30ක කාලයකදී ඔයාට බලන්න පුළුවන් ඔයාගේ ඉන්වෙන්ෂන් එක මොන විදිහට දියුණු වෙනවද? ඒක ඇත්තටම මේ රටවල් වලට ඕන වෙනවද? එහෙම නැත්නම් ඊටත් එහයින් තව රටවල් වලට ඕන වෙනවද කියන දේ ඔයාට බලා ගන්න පුළුවන්. මොකද හේතුව පේටන්ට් එකක් ෆයිල් කරනවා කියන්නේ ලොකු කොස්ට් එකක්. ඒ කියන්නේ අපි ලොකු මුදලක් දරන්න වෙනවා පේටන්ට් එකක්. ලංකාවේ නම් සාපේක්ෂව පේටන්ට් එකක් ෆයිල් කරන්න යන මුදල අඩුයි. හැබැයි වෙන රටක පේටන්ට් එකක් ෆයිල් කරනවා කියන්නේ ලොකු මුදලක්. ඉතින් ඔයා මේ මුදල වියදම් කරන තීරණය වැරදි විදියට ගත්තොත් ඒක ඔයාට ලොකු පාඩුවක් වෙන්න පුළුවන්. ඉතින් පැරිස් කන්වෙන්ෂන් එකේදී මේ තීරණය ගන්න තියෙන කාලය ඔයාට ගොඩක් අඩුයි. හැබැයි PCT ක්‍රමේදී ඔයාට මාස 30ක් තියෙනවා. ඔයාට හරියට තීරණය හොඳට ඇනලයිස් කරලා බලලා ගන්න පුළුවන්. ඉතින් තව වාසියක් තමයි ඔයාට මේක පැරිස් කන්වෙන්ෂන් එකට වැඩිය ලාභදායී විදියට PCT එක ඔස්සේ කරගන්න පුළුවන්. මොකද PCT එක කියන්නේ එක ඇප්ලිකේෂන් එකකින් ඔයාට රටවල් කිහිපයක සර්ච් රිපෝට් එකක් ලබා දෙන ක්‍රමයක්. ඒ කියන්නේ උදාහරණයක් විදියට ඔයාගේ ඉන්වෙන්ෂන් එකේ පේටන්ට් එකට අදාළ ඩොකියුමන්ට් එක PCT පෝටල් එකේ ෆයිල් කරාම එයාලා දෙන ඔයාට සර්ච් රිපෝට් එක. හොඳ සර්ච් රිපෝට් එක කියන්නේ
ඔයාගේ ඉන්වෙන්ෂන් එකේ පේටන්ටිබිලිටි එක. එහෙම නැත්නම් පේටන්ට් කිරීමේ හැකියාව කොච්චර දුරට හොඳයිද කියන එක ඔයා සර්ච් රිපෝට් එකකින් සහ රිටන් ඔපිනියන් එකකින් එයාලා ලබා දෙනවා. ඉතින් මේ දේ PCT කියන ක්‍රමේදී තියෙන වැදගත්ම දෙයක්. ඒ වගේම තමයි PCT සිස්ටම් එකේ තියෙන තවත් වැදගත් දෙයක් ඔයා ඔයාගේ ඉන්වෙන්ෂන් එක PCT සිස්ටම් එකට සබ්මිට් කරාම එහෙම නැත්නම් අයදුම් කරාම මුළු ලෝකයක් බලාගෙන ඉන්න ඔය සිස්ටම් එක දිහා. මොකද අනිත් රටවල් වල නිර්මාණකරුවොත් මේ PCT සිස්ටම් එකට ගිහිල්ලා මොනවද අලුතෙන් ඇවිල්ලා තියෙන නිර්මාණ මොනවද දැනට ලෝකේ වෙන්නේ කියලා බලනවා. ඉතින් එයාලා ඔයාගේ නිර්මාණය ගන්න හරි එහෙම නැත්නම් ඔයාගේ නිර්මාණයට ඉන්වෙස්ට් කරන්න හරි කැමති වුණොත් අන්න ඒක ඔයාට ලොකු වැදගත් දෙයක්. ඉතින් ඔයාගේ ඉන්ටර්නැෂනල් පේටන්ට් වලට PCT සිස්ටම් එක පාවිච්චි කරලා යන්න ගියොත් ඔයාට මෙන්න මේ වාසියක් ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාට ලැබෙන ලොකුම වාසිය තමයි එක ඇප්ලිකේෂන් එකකින් රටවල් ගානක පේටන්ට්ස් එකපාර අයදුම් කරන්න හැකියාව ලැබෙන එක. ඉතින් ඔයාට ලැබෙන විශාලම වරප්‍රසාදය තමයි මේක සරලවම එක සිස්ටම් එකක් ඇතුළේ ඉඳන් ඔයාට පේටන්ට් එක ෆයිල් කරලා ලබා ගන්න හැකියාව. ඉතින් අද අපි කතා කරේ වර්ල්ඩ් පේටන්ට් එකක්. එහෙම නැත්නම් නිර්මාණකරුවෝ හිතාගෙන ඉන්නවා වගේ මුළු ලෝකෙටම ගන්න පුළුවන් පේටන්ට් එකක් නැහැ කියලා. කියන්නේ ඒක වැරදි මතයක් කියලා. සහ අපිට අනිත් රටවල් වලට ඔයාගේ පාරිභෝගිකයන් ඔයා අලුතෙන් කරපු නිර්මාණයට ඉන්න පාරිභෝගිකයන් වෙන රටක ඉන්නවනම් කොහොමද අපි ඒ රටවල් වලත් පේටන්ට් ගන්න කියලා. ඒකට ආකාර දෙකක් ගැන කතා කරා. පළවෙනි එක පැරිස් කන්වෙන්ෂන් එක, දෙවෙනි එක PCT. එහෙම නැත්නම් Patent Cooperation Treaty. ඉතින් අද අපි කතා කරේ ඔයාගේ නිර්මාණය මේ රට ඇතුළට විතරක් සීමා නොවී ලෝකයට ගෙනියන්නේ කොහොමද? ඒකට ගෙනියන්න තියෙන ආකාර සහ ඒ ආකාර තෝරා ගන්න විදිය ගැන. ඉතින් ඔයා දවසක ඉන්ටර්නැෂනල් මාකට් එකට ඔයාගේ ඉන්වෙන්ෂන් එක දාන්න යනවා නම් ඔයාට තවත් මේ ගැන දැනගන්න ඕන නම් yes කියලා කමෙන්ට් කරන්න.